රයිට්. ඔයාලා මේක තුලා ඉන්නේ 23 වෙනි ලෙසන් එකත් එක්ක. ඉතින් දැන් අපි ලෙසන් 22ක් තිස්සේ මාකට් එකේ එක එක පැටර්න් වර්ග එක එක ඉන්ඩිකේටර්ස් වර්ග ගැන කතා කරලා ඉවරයි. හරිද? බොහෝම විශාල ප්‍රමාණයක් අපි කතා කරලා තියෙනවා. ගොඩක් තියරි ටිකක් අපි කතා කරලා තියෙනවා. දැන් අපිට බේසික්ස් සහ ඇඩ්වාන්ස් යම්කිසි මට්ටමක් වෙනකම්ම ඇනලයිසින් කරගන්න පුළුවන්. ඔයාලට ඇනලයිසින් කරගන්න පුළුවන්. නමුත් ට්‍රේඩින් වල තව ගොඩාක් දේවල් තියෙනවා. ඒවා අපි ඉස්සරහට හැම මාසෙකම අල්ට්‍රා ප්‍රීමියම් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඒ විදිහට ඔයාලට අලුතින් තියෙන හැම දෙයක්ම අපි ඔයාලට හිමින් සැරේ කියලා දෙනවා. ඒ කියන්නේ මේ කෝස් එක කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. හැම මාසෙකම මේ කෝස් එකට අලුතින් වීඩියෝ එකක් ඇඩ් වෙනවා. දැන් මූලික දේවල් ටික සහ ඇඩ්වාන්ස් යම් කිසි මට්ටමක් වෙනකන් ඔයාලට කියලා දීලා තියෙනවා. මම හිතන්නේ මේ වගේ සිලබස් එකක් වෙන පාඨමාලාවකින් උගන්වනවා ඇති කියලා. ඉගෙනුවත් මේ විදිහට මම හිතන්නේ නැහැ මෙච්චර පැහැදිලි කරලා මේ වගේ මැනේජ්මන්ට් සිස්ටම් එකම හදාගෙන ඉන්නවා කියලා. ඉතින් අපි තමයි මේ විදිහට මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදලා ස්පොට් එකට වෙනම ෆියුචර් එකට වෙනම කියලා හදාගෙන ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අද මේ ලෙසන් එකේදී ඔයාලට කියලා දෙන්නේ බයිනෑන්ස් වල ස්පොට් මනි මැනේජ්මන්ට් එක ගැන. හරිද? මොකද්ද මේ මනි මැනේජ්මන්ට් කියලා කියන්නේ? ඔයා අපි කියලා දුන්න පැටර්න් තියෙනවා, එක එක ඉන්ඩිකේටර්ස් වර්ග තියෙනවා, ට්‍රේඩ් කරන විවිධ ක්‍රම තියෙනවානේ. අපි කියලා දුන්න කිසියම් දෙයක් ඔයා කොච්චර හොඳට ඔලුවට දාගත්තත් වැඩක් නැහැ. ඔයා මනි මැනේජ්මන්ට් එකක් යූස් කරන්නේ නැත්තම්. මනි මැනේජ්මන්ට් කියලා කියන්නේ මූල්‍ය කළමනාකරණයනේ. ඔයාලගේ කළමනාකරණයක් නැත්තම් ඔයා කොච්චර ට්‍රේඩින් ගැන දැනගත්ත කෙනෙක් වුණත් වැඩක් නැහැ. මොකද ඔයා ලොස් වෙනවා. මෙන්න මේක තමයි මේ මාකට් එකේ තියෙන වැදගත්ම දේ සහ ගොඩක් අය නොදන්න, ගොඩක් අය පාවිච්චි කරන්න කම්මැලි, ගොඩක් අය පාවිච්චි කරන්නේ නැති එකම දේ. ඒ වගේම පාවිච්චි කරන අය ගොඩ ගියපු එකම දේ තමයි මේ මැනේජ්මන්ට් කියලා කියන්නේ. මනි මැනේජ්මන්ට්. ඇයි දන්නවද? දැන් ඔයා හිතන්නකෝ මෙහෙම. දැන් ඔයාලා ළඟ තියෙන ඩොලර් 500ක ෆන්ඩ් එකක්. ඔයා ට්‍රේඩ් කරන්න තියෙන ඩොලර් 500. හරිද? ඔන්න දැන් බිට්කොයින් එක තියෙනවා 30000යි. 30000 තියෙද්දී ඔයා බිට්කොයින් ඩොලර් 500කම බයි කරගන්න. ඔයා ළඟ තියෙන ඩොලර් 500යි. ඔයා බිට්කොයින් එක ඩොලර් 500ම බයි කරගන්නවා. හරිද? ඔන්න හදිස්සියේ එක පාටම BTC ඩම්ප් වෙනවා 25000ට. 30000 තිබ්බ BTC එක 25000ට ඩම්ප් වෙනවා. දැන් ඔයාගේ ඩොලර් 500 ලොස්ට් එකක් ගිහලා තමයි ඩොලර් 400ක් 450ක් විතර වගේ වෙලා දෙන. ඒතකොට ඩොලර් 50ක් 100ක් ලොස්ට්. හරිද? දැන් ඔයා මොකද්ද කරන්නේ? ඔයාට මොකක් හරි කරන්න දෙයක් තියෙනවද? ඉතුරු වෙලා තියෙනවද? එක්කවා බය වෙලා ලොස් පිට ට්‍රේඩ් එක ගලවන්න ඕනේ. නැත්නම් ඉතින් කවදාක හෝ කප් වෙනකන් තියන් ඉන්න ඕනේ. එතකොට ඔයාට තේරෙනවද එතන පොඩි ගැටලු සහගත තැනක් තියෙනවා. ඔයාට තියෙන මුළු ෆන්ඩ් එකම ඔයා එක කොයින් එකකට ඉන්වෙස්ට් කරොත් ඔයාට හදිසියවත් මාකට් එක ඩවුන් වුණොත් සොලියුෂන් එකක් නැහැ. අප් වුණොත් නම් ප්‍රොෆිට් එක හැදෙයි. නමුත් හදිසියවත් මාකට් එක ඩම්ප් වුණොත් ඔයාට සොලියුෂන් එකක් නැති වෙලා යනවා. රයිට්. අන්න ඒ කියන කතන්දරේ නිසා තමයි අපි හදාගන්නේ මනි මැනේජ්මන්ට් කියලා දෙයක්. මනි මැනේජ්මන්ට් එකේදී මාකට් එක අප් වුණත් ඔයාට ගේම් එකක් ප්ලේ කරත හැකි. මාකට් එක ඩවුන් වුණොත් ඊට වඩා ප්‍රොෆිට් කරන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක මොන ලෝකේ ගියත් ඔයාට මේ මනි මැනේජ්මන්ට් එක පාවිච්චි කරලා ප්‍රොෆිට් ගන්න පුළුවන්. ඔන්න අපි පැටර්න් ගැන කියලා දුන්නා, ඉන්ඩිකේටර්ස් ගැන කියලා දුන්නා, ට්‍රේඩ් කරන විවිධ ක්‍රම ගැන කියලා දුන්නා. ඒවෙන් ප්‍රොෆිට් කරනවත් එක්කම ඔයාට මේ මනි මැනේජ්මන්ට් එක යූස් කරලා 100%ක්ම ප්‍රොෆිට් එකක් ගොඩදා ගන්න පුළුවන්. හරිද? දාන හැම ට්‍රේඩ් එකකින් ප්‍රොෆිට් කරනවා කියලා නෙමෙයි මම කියන්නේ. සමස්තයක් වශයෙන් ඔයාලට 100%කම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ලොකු සම්භාවිතාවයක් තියෙනවා මේ මනි මැනේජ්මන්ට් එකත් එක්ක අපි කියලා දුන්න දේවල් යූස් කරලා ඔයාලට ගොඩ යන්න. හරිද? පළවෙනිම දේ තමයි ඉවසීම. මනි මැනේජ්මන්ට් යූස් කරනවා නම් ඉවසීමක් තියෙනවා. ට්‍රේඩ් කරනවා නම් විශේෂයෙන්ම ඉවසීම තියෙන්න ඕනේ. ඒ වගේම තමන්වම හික්ම වෙන්න ඕනේ. කියන්නේ සෙල්ෆ් ඩිසිප්ලින් කියලා කියනවානේ. විනය තමන් විසින්ම තමන්ට විනයක් හදා ගන්න ඕනේ. මාකට් එකේ මම ඕනකට වඩා පැනික් වෙන්නේ නැහැ. මම ඕනකට වඩා ප්‍රොෆිට් ගන්න යන්නේ නැහැ. මට මේ ලැබෙන ප්‍රොෆිට් එක මට ලැබෙන ඩොලර් 10ද ඒ ඩොලර් 10 මට වටිනවා. ඒ ඩොලර් 10 මගේ ප්‍රොෆිට් එකක්. එහෙම කියලා ඔයාට හිතන්න පුළුවන් නම් තමයි ඔයා මේ මාකට් එක ඇතුලේ ගේම් එකක් ප්ලේ කරන්නේ. එහෙම නැත්නම් ඔයාට මේ මාකට් එකේ කිසිම ගේම් එකක් ප්ලේ කරන්න බෑ. හරිද? ගොඩක්ම වටින්නේ ඔයාවම පාලනය කරගන්න එක. සෙල්ෆ් ඩිසිප්ලින් කියලා අපි එකට කියනවා. හරිද? ඒකත් මතක තියාගෙන අපි යමු මේ ප්‍රසන්ටේෂන් එකට. රයිට්. බයිනෑන්ස් එකේ අපිට කොටස් දෙකක් තියෙනවා ට්‍රේඩ් කරන්න පුළුවන්. එකක් ස්පොට් අනිත් එක ෆියුචර්. හරිද? ඊළඟ ලෙසන් එකේදී අපේ කලින් දොයිය ෆියුචර් ට්‍රේඩින් මැනේජ්මන්ට් එක ගැන කියලා දී ෆියුචර් මැනේජ්මන්ට් එක මම මේකෙන් ඔයාලට ස්පොට් මනි මැනේජ්මන්ට් එක ගැන කියලා දෙනවා. රයිට්. අපි හිතමු දැන් ඔයාට ට්‍රේඩ් කරන්න ඔයාලගේ සමහර ඩොලර් 100ක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඩොලර් 500ක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඩොලර් 1000ක්, ඩොලර් 10000ක්, ඩොලර් ලක්ෂයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය හැම කෙනෙක්ටම මේ මනි මැනේජ්මන්ට් සිස්ටම් එක යූස් කරලා හොඳ ප්‍රොෆිට් එකකට කාලයත් එක්ක යන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ මනි මැනේජ්මන්ට් එක බේසික් හොඳම මැනේජ්මන්ට් එක තමයි මේ තියෙන්නේ. මේක තව අප්ඩේට් කරගෙන ඔයාගේ ක්‍රමයකුත් හදාගෙන මේක තව අප්ඩේට් කරගන්න ඔයාට පුළුවන්.
රයිට්. මම මෙතන එක්සාම්පල් එකක් විදිහට ඔයාලගෙන් ඩොලර් 500ක් තියෙනවා කියලා හිතාගෙන තමයි මේ ප්‍රසන්ටේෂන් එක ඉස්සරහට කරගෙන යන්නේ. හරි. අපි හිතමු ඔයාලගෙන් ඩොලර් 500ක් තියෙනවා. ප්‍රථමයෙන්ම ඔබලගේ ඇති මුදල සමාන කොටස් 9කට බෙදා ගන්න. රයිට්. ඔයාලගේ ඩොලර් 500ක් තියෙනවා නම් ඔයා ඩොලර් 500 කොටස් 9කට බෙදා ගන්න ඕනි. කොටස් 9කට බෙදාගත්තාම ඒ කියන්නේ ඩොලර් 55 ගානේ කෑලි 9ක් මේ විදිහට කෑලි 9ක් ඩොලර් 55 ගානේ බෙදා ගන්න ඕනි. බෙදාගත්තට පස්සේ දැන් ඔයාට හිතෙනවා මේ කොටස් 9කට බෙදාගන්නේ. කොටස් 10කට බෙදාගත්තා නම් ගානට අපිට වැඩි කොට දාගන්න පුළුවන් නෑ. ඔයා කොටස් 9කට බෙදාගත්තට පස්සේ 55 ගානේ ඔයා සම්පූර්ණයෙන්ම බෙදාගෙන දෙනවා ඩොලර් 495ක කොටස් ටිකක්. ඔයාට තව ඩොලර් 5ක් ඉතුරු වෙනවා. හරිද? ඔයා අහලා තියෙනවානේ Binance එකේ පොඩි ට්‍රේඩින් ෆී එකක් කැපෙනවා කියලා. අන්නේ ට්‍රේඩින් ෆී එක වෙනුවට අපි ඩොලර් 5ක් වෙන් කරලා තියාගමු. මේකෙන් අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. හරිද? ඒක අපිට පාවිච්චි කරන්නේ නැහැ. රයිට්. එම කොටස් 9 භාවිතා කළ යුතු ආකාරය. දැන් ඔයාලන් කොටස් 9ක් තියෙනවා ඔයාගේ ෆන්ඩ් එකේ. ඔයා Binance එකට දැන් අපි මේ කෝස් එක කරලා ඉවරලා ඔයා දැන් තමයි ට්‍රේඩ් කරන කෙනෙක් නම් අපේ දැනුම අරගෙන අපි කියලා දුන්න දේවල් එක්ක දැන් ඔයා Binance එකට ඩොලර් 500ක් දානවා නම් ඒ 500 කොටස් 9කට බෙදා ගන්න ඕනේ. ඒ බෙදාගත්ත කොටස් 9 තියෙනව නේද? අන්නේ කොටස් 9ත් කොටස් දෙකකට තව බෙදා ගන්න ඕනේ. හරිද? කොටස් 9න් කොටස් 6ක් ස්පොට් එකට බෙදා ගන්නවා. ඉතුරු කොටස් තුන ෆියුචර් එකට ෆියුචර් account එකට දා ගන්නවා. හරිද? ඔයාට මේක ඔයාට ගැළපෙන විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයාට ෆියුචර් එකට මුළු ෆන්ඩ් එකම උනත් දා ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඊළඟට කියලා දෙන මැනේජ්මන්ට් එක යූස් කරන්න ඕනි. එහෙම නැතුව බෑ. එහෙම නොකර බෑ. මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ ස්පොට් එකේ ලොකු ෆන්ඩ් එකක් දාගෙන ෆියුචර් එකට පොඩි ෆන්ඩ් එකක් දාගන්න කියලා. ඒ දන්නවද ෆියුචර් එකේ ටිකක් රිස්ක්. හරිද? ෆියුචර් එකෙන් ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. ෆියුචර් එකෙන් ගොඩක් ප්‍රොෆිට් කරන්න පුළුවන්. හැබැයි අර ටිකක් තමන්ම ඒකට පුරුදු වෙන්න ඕනේ. පුහුණු වෙලා කාලයත් එක්ක තමයි ඔයාලට ෆියුචර් ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතු එකපාරටම ඔයා ෆියුචර් ට්‍රේඩින් පටන් ගත්ත ගමන් නම් ප්‍රොෆිට් කරන්න අමාරු. අපෙන් කොච්චර ඉගෙන ගත්තත් ලෝකයේ හොඳම කෙනෙක්ගෙන් ට්‍රේඩින් ඉගෙන ගත්තත් ඔයාලට ෆියුචර් ට්‍රේඩ් පටන් ගත්ත ගමන්ම ප්‍රොෆිට් කරන්න ටිකක් අමාරුයි. ප්‍රොෆිට් කරන්න පුළුවන් බැරි නැහැ. අපි ඒක අවම කළාම තමයි ඔයාලට මනි මැනේජ්මන්ට් එකක් හදලා තියෙන්නේ. මනි මැනේජ්මන්ට් එක යූස් කරන හදිසියවත් ඔයාලා ලොස් වෙන්න ගත්තොත් අපි ඒක කන්ට්‍රෝල් වෙනවා. අපේ මනි මැනේජ්මන්ට් සිස්ටම් එකෙන් ඒක කන්ට්‍රෝල් වෙනවා. ඒක නිසා ඔයාලට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයාට බය හිතෙනවා. මොකද ඔයා ට්‍රේඩින් මීට කලින් කළා නැති කෙනෙක් නානේ මගේ සල්ලි නෙමෙයි නැති වෙන්නේ. මේකට මොනවා වෙයිද? තව මාකට් එක ඩවුන් වෙයිද? එහෙම කියන්න බෑ කියලා ඔයා බය වෙලා සෙල් කරන්න අරගෙන ඔයා ලොස් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාලට මුලින්ම ස්පොට් ට්‍රේඩින් කරන්න. ස්පොට් ට්‍රේඩින් කරලා ටික ටික ප්‍රැක්ටිස් කරන්න. ඒ දන්නවද ස්පොට් ට්‍රේඩින් කරන්න කියලා කියන්නේ? දැන් ඔයා ස්පොට් එකේ මොකක් හරි කොයින් එකක් බයි කරාම ඇත්තටම මේ කොයින් එක බයි වෙන්නේ දැන් ඔයා BTC බයි කරොත් එහෙම ඩොලර් 100ක ඇත්තම BTC තමයි ඩොලර් 100ක තියෙන්නේ. නමුත් අර ෆියුචර් එකේ තියෙන්නේ virtual value එකක් නේ. ඔයා ඩොලර් 10ක් ට්‍රේඩ් එකට දානවා. නමුත් Bitcoin බයි වෙලා මේ වගේ ප්‍රමාණයකින් leverage වෙලා Bitcoin බයි වෙලා කියලා ඒගොල්ලෝ කියනවා. නමුත් අපිට ඇත්තට මේක withdraw කරන්නවත් එළියට ගන්නවත් බෑනේ. අපිට හම්බෙන profit එක විතරයි අපිට එළියට ගන්න පුළුවන් වෙන්නේ. ස්පොට් එකේ වාට තියෙන ඇත්තම බිට්කොයින් නිසා ඔයා දන්නවා මේ මාකට් එක එන්න වැඩි වෙනවානේ බිට්කොයින් එන්න අනාගතයේ හොඳ තැනකට යනවා අනිත් ඕල්ට් කොයින් උත් ඒ වගේ යනවා. එතකොට ඔයා ස්පොට් එකේ මොකක් හරි ට්‍රේඩ් එකක් දාලා හදිසියවත් එක ලොස් තියාගෙන ගියොත් එහෙම ඔයාට කවදාකෝ ඒක අප් වෙනකන් තියාගෙන ඉඳලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හරිද? ඒක තමයි ස්පොට් එකේ තියෙන වටිනාකම සහ ස්පොට් එකේ රිස්ක් එකක් නැහැ කියලා කියන්නේ. ඔයා මුලින්ම ට්‍රේඩින් පටන් ගන්න කෙනෙක් නම් මුලින්ම කරන්න ඕනේ ස්පොට් ට්‍රේඩින් කරන එක. රයිට්. ස්පොට් එකට ඔයා දැන් කොටස් 6ක් දාගන්න. මම මේ PDF එකේදී මේ මැනේජ්මන්ට් එකේදී කියලා දෙන්නේ ස්පොට් ට්‍රේඩින් ගැන විතරයි. ෆියුචර් ගැන ඊළඟ ලෙසන් එකේදී කලින් ඔයා කියලා දෙනවා. ඔයා ස්පොට් එකට බෙදාගත්ත කොටස් 6 තියෙනවා නේද? අන්නේ කොටස් 6 ඔයා කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ කොටස් 6න් 3ක් ඔයා බයි කරන්න. ඒ කියන්නේ ඔයා මොකක් හරි කොයින් එකක් බයි කරනවා නම් අන්නේ කොයින් බයි කරගන්න ඒ ඔයා බෙදාගත්ත කොටස් 6න් කොටස් 3ක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ඊළඟ කොටස් 3 හදිසියවත් මාකට් එක ඩම්ප් වුණොත් එහෙම නැත්නම් ඊළඟ බයි සෝන් එකකට වගේ ආවොත් බයි කරන්න බලාගෙන තව කොටස් 3ක් වෙන් කරලා තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔය ස්පොට් එකට දාගන්න කොටස් වලින් ඔය ස්පොට් එකට දාගන්න ඕනේ යම්කිසි ප්‍රමාණයක්. අන්නේ ප්‍රමාණයෙන් භාගයක් හරියටම 6න් 3ක් ඔයා බයි කරන්න. ඒ කියන්නේ කොයින් එකක් බයි කරන්න ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්න පාවිච්චි කරනවා. ඒ වගේම හදිසියවත් ඒ කොයින් එක අදාළ කොයින් එක ඩවුන් වෙන්න පටන් ගත්තොත් ඔයා නැවත රීබයි කරගන්න. ඒ කියන්නේ ආයෙත් බයි කරගන්න ඊළඟ 6න් 3 පාවිච්චි කරනවා. රයිට්. නිවැරදිව ඔබගේ මුදල් වෙන් කරගත් පසුව ඔබට කොයින් බයි කිරීම සඳහා 6න් 3ක කොටසකුත් නැවත මිලදී ගැනීම සඳහා 6න් 3ක කොටසකුත් වෙන් වී ඇත. රයිට් අර මං කියපු කතන්දරේ. නැවත මිලදී ගන්නා කොටස බෑකප් ෆන්ඩ් එකක් ලෙස සැලකිය හැකියි. බෑකප් ෆන්ඩ් එකක් කියලා කියන්නේ හදිසි අවස්ථාවකදී අපි පාවිච්චි කරන්න ඕනේ ෆන්ඩ් එකක් ගැන. රයිට්. කොයින්ස් බයි කළ යුතු ආකාරය.
55ක් ෆස්ට් කොයින් එකට 55ක් සෙකන්ඩ් කොයින් එකට ඊළඟ 55 තර්ඩ් කොයින් එකට. විශාල කොයින් ප්‍රමාණයකට එකවර ඉන්වෙස්ට් කිරීමට වඩා සෑම විටම කොයින් 3ක පමණක් ඉන්වෙස්ට් කිරීමෙන් ඔබගේ අවදානම පාලනය කරගත හැකිය. මොකද්ද මෙතන මේ කියන්නේ? දැන් ඔයා බලන්න Binance එකේ කොයින් බර ගාණක් තියෙනවානේ. ඒ හැම කොයින් එකක් එක්කම ඔයාලට ට්‍රේඩ් කරන්න බෑ. එහෙම ට්‍රේඩ් කරන්න ගියොත් එහෙම ඔයාලා ලොස් වෙන්න පටන් ගන්නවා. මොකද දන්නවද? හැම කොයින් එකකටම ඉන්වෙස්ට් කරන්න ඔයාලට සල්ලි නැහැනේ. අපි කොයින් පොඩි ප්‍රමාණයක් අපිට පුළුවන් ඉන්නේ. ඔයා උඩරිම එකපාර කොයින් 3ක් විතර උඩරිම ඔයාලට පුළුවන් කොයින් 3ක් බයි කරගන්න විතරයි මේ මැනේජ්මන්ට් එකේදී. ඒ කියන්නේ කොයින් 3කට වඩා ඔයා ඉන්වෙස්ට් කරනවත් ට්‍රේඩ් කරනවත් යන්න එපා. බොහෝ විට කොයින් එකක් දෙකක් වගේ එක අවස්ථාවක ට්‍රේඩ් කරලා ඒකෙන් ප්‍රොෆිට් එක අරගෙන ඊළඟ ට්‍රේඩ් එක දාන එක තමයි ගොඩක්ම හොඳ. උඩරිම ඔයා කොයින් 3කට විතරක් ඉන්වෙස්ට් කරන්න එකපාර. හරිද? එකපාර ඉන්වෙස්ට් කරන්න. ඒ වගේම ඔයා ඇනලයිසින් කරනකොට BTC මුලින්ම ඇනලයිසින් කරන්න. ඒක අපි ඇනලයිසින් පාර්ට් වලදී මම කියලා දෙන්නම්. මේ කතන්දරේ කරන්න. ඒ කියන්නේ ඔයා ස්පොට් එකේදී එකපාර උඩරිම ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන් කොයින් 3ක විතර. ඊට වඩා ට්‍රේඩ් කරන්න ගියොත් මනි මැනේජ්මන්ට් එක කැඩෙනවා. රයිට්. රීබයි කළ යුතු අවස්ථාව මම කිව්වනේ මෙන්න මෙතන බයි කරන්න 6න් 3ක් කොටසකුත් රීබයි කරයි නැවත බයි කරන්න 6න් 3ක් කොටසකුත් තියෙනවා කියලා. මෙන්න මෙතනදී කියන්නේ රීබයි කළ යුතු අවස්ථාව. ඒ කියන්නේ 6න් 3ක් කොටස පාවිච්චි කරන්න ඕනි අවස්ථාව. ඔබ ආයෝජනය කළ කොයින් එකක් 120ට වඩා ඩවුන් වූ විට. දැන් ඔයා හිතන්නේ ඔයා අපි තුමු ADA කොයින් එක කියලා. ADA කොයින් එක ඩොලර් 1ට ගන්නවා. ඒක 120ක් ඩවුන් වෙනවා. ADA කොයින් එක ඔයා ඩොලර් 1ට ගත්ත එක 120ක් ඩවුන් වෙනවා. අපි තුමු ඒකට 0.8යි. 0.8 වෙනකන් ඩවුන් වෙනවා. අන්න එතකොට ඔයාට ඔයා සම්පූර්ණ ෆන්ඩ් එකම ADA කොයින් එකට දාපු නැති නිසා ඔයාට ආපහු යටින් බයි කරගන්නත් අවස්ථාවක් තියෙනවා. අන්න එතකොට ඔයා යටිනුත් බයි කරගත්තට පස්සේ නැවත මාකට් එක AD අප් වෙනකොට ඔයාට අර යටින් බයි කරගත්ත එකටත් එක්ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. සෙකන්ඩ් බයි සෝන් වල ප්‍රයිස් පෙමිනියොත් නැවත බයි කර ගැනීම. රයිට්. අපි ඇනලයිස් කරනකොට අපිට එන්ට්‍රි ගන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවානේ. එක්ක අපි හිතමු රෙසිස්ටන්ට් ලයින් එක බ්‍රේක් වුණාම එහෙම නැත්නම් ඊළඟ සපෝට් එකකට ආවම ඒ සපෝට් එක බ්‍රේක් කළා යට සපෝට් එකට ආවම ඔන්න විදිහට අපිට එක එක බයි සෝන් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනකදී මම බයි කරනවා මෙතනිනුත් මාකට් එක ඩවුන් වුණොත් මම මෙන්න මෙතෙන්දි බයි කරනවා කියලා ඔයාට හදාගෙන ඔය රීබයි කරන ෆන්ඩ් එකෙන් ඔයාට කොයින් බයි කරගන්න පුළුවන්. නොසිතන අවස්ථාවල මාකට් එකේ ඩම්ප් ඇති වූ විට ඔන්න වගේ අවස්ථාවක් තියෙනවා. හදිසියෙත් ඉලොන් මස්ක් ට්වීට් එකක් දැම්මොත් එහෙනම් බිට්කොයින් එක හොඳ නැහැ. බිට්කොයින් එක ගන්න එපා. මම ඩෝග් කොයින් තමයි ඇක්සෙප්ට් කරන්නේ. බිට්කොයින් නම් මට වැඩක් නැහැ වගේ කියලා ට්වීට් එකක් දාපුවම ඔන්න මාකට් එක ඩවුන් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවලදී ඔයාට හොඳ තැනකින් එන්ට්‍රි එකක් ගන්න. මාකට් එක බිට්කොයින් එක ඩවුන් එකගෙන එනකොට එක තැනකදී අප් වෙන්න පටන් ගන්නවානේ. අන්න ඒ වගේ තැනකදී ඔයාට ෆන්ඩ් එකක් තියෙන නිසා ඔයාට නැවත පාරක් කොයින් බයි කරලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. රයිට්. රීබයි කරන ආකාරය. ඔබ කොයින් එකක් බයි කළ පසු එය හදිසි ඩම්පීමක් හෝ සෙකන්ඩ් බයි සෝන් එහෙම නැත්නම් සපෝට් ලයින් එකකට පැමිණියහොත් එම අවස්ථාවලදී නැවතත් එම කොයින් එකට ආයෝජනය කළ හැක. මෙලෙස නැවතත් ආයෝජනය කිරීමට නම් ඔබ ළඟ බෑකප් ෆන්ඩ් එකක් තිබිය යුතුය. අර මං කියපු කතන්දරේ. මෙම මැනේජ්මන්ට් එකට අනුව ඔබට කොටස් 3ක්ම මේ සඳහා වෙන් වී ඇත. ඔය 6න් 3ක කොටසක් ට්‍රේඩ් කරන්න යොදාගෙන තියෙනවා. 6න් 3ක කොටසක් රීබයි කරන්න බෑකප් ෆන්ඩ් එකක් විදිහට යොදාගෙන තියෙනවා. එවැනි අවස්ථාවකට පත්වුවහොත් ඔබ මුලදී බයි කරපු ප්‍රමාණයෙන් ඔබට අහිමි වී ඇති වටිනාකම මෙන් දෙගුණයක් නැවත ඉන්වෙස්ට් කරන්න. මොකද්ද මේ කියන්නේ? ඔන්න ආයෙත් බලන්නකෝ. දැන් ඔයා ADA කොයින් එක ඩොලර් 1ේදී ගන්නවා. හරිද? ඩොලර් 1ේදී අරගෙන ඔන්න 120ක් විතර වගේ ඩවුන් වෙනවා. 120ක් විතර වගේ ඩවුන් වුණොත් ඔයා බයි කරන්න ඕනේ කීයකද? දැන් ඔයා ADA කොයින් බයි කරන්න ඕනේ කීයකද? දැන් ඔයාලගේ 6න් 3ක් කොටසක් තියෙනවා. 55 කැලේ 3ක් කියලා තියෙනවා කියලා අපි හිතමුකෝ. ඕකෙන් 55කද බයි කරන්න ඕනේ නැත්නම් 110කද බයි කරන්න ඕනේ ඩොලර්. එහෙම ගැටලුවකුත් වෙනවනේ. ඔන්න ඒකටත් උත්තරේ මේකටම දීලා තියෙනවා. හරි. ඔන්න එක්සැම්පල් එකක් තියෙනවා. ඔබ ආයෝජනය කළ මුදල ඩොලර් 55. ඔයාට 6න් 3ක් කොටසෙන් ඩොලර් 55කින් ඔයා ADA කොයින් එක ගත්ත කියලා අපි හිතමුකෝ. ADA කොයින් එක ඩම්ප් වුණාට පස්සේ ඒකේ වටිනාකම. ඔයා ඩොලර් 55ක ගත්ත ADA කොයින් එක අපි හිතමු 120ක් ඩවුන් වෙලා තියෙනවා. අන්න දැන් එතකොට ඔයා ඩොලර් 55ක ගත්ත ADA කොයින් ටික වටින්නේ ඩොලර් 35යි. ඒ කියන්නේ ඔයාට පාඩුයි ඩොලර් 20ක්. මෙන්න මෙතෙන්ද කියන්නේ
ඔයා දාපු කොයින් එක ඔයා AD කොයින් එක අරගෙන දැන් AD කොයින් එකේ වටිනාකම $35යි. ඔයා $20ක් ලොස්ට් වෙලා තියෙන එක $20ක් පාඩුයි. ඔයා නැවතත් යටින් බයි කරගන්න ඕනේ. ඔයාට ලොස්ට් වෙලා තියෙන කියන්නේ ඔයාට පාඩු වෙලා තියෙන ප්‍රමාණය වගේ දෙගුණයක්. දැන් 55 ඉඳන් 35ට මාකට් එක ඔයාගේ තිබ්බ AD කොයින් වල වැලියු එක බහැලා නම් $20ක් ඔයාට පාඩුයි නම් ඔයා ආයෙත් පාරක් AD බයි කරන්න ඕනේ $20 ඒව දෙගුණයක්. ඒ කියන්නේ $40ක්. රයිට්. මං හිතනවා ඔයාට ඒක තේරෙන්නේ නැති කියලා. රයිට්. මෙලෙස ඔබ ආයෝජනය කරන ටෝකන් 3ම ඩවුන් වුවත් අනිවාර්ය ආවරණයක් ලැබීම නිසා නැවත කොයින් අප් වන විට පෙර මුදලට වඩා ලාභයක් උපයාගත හැකිය. රයිට්. මෙතෙන්දි කියන්නේ මෙලෙස ඔබ ආයෝජනය කරන ටෝකන් 3ම ඩවුන් වුණත් ඔයාට කිසිම රිස්ක් එකක් නැහැ. මොකද අපි මැනේජ්මන්ට් එක හදලා තියෙන්නේ ඔයා එකපාර බයි කරන ටෝකන් 3ේම වටිනාකම බැස්සත් ඔයාට නැවත බයි කරගන්න සල්ලි තියෙනවා. සල්ලි තියෙන විදිහ තමයි අපි මැනේජ්මන්ට් එක හදලා තින්නේ. එතකොට මේ කොයින් ටික ඩවුන් වෙලා ඔයා නැවතත් බයි කරගෙන මාකට් එක අප් වෙනකොට ඔයාට ප්‍රොෆිට් ගන්න පුළුවන්. රයිට්. මෙන්න මෙතන තව එක්සැම්පල් එකක් තියෙනවා. ඔයා ආයෝජනය කළ මුදල $55. ඔයා ADA coin එක $55ක් දීලා ගන්නවා. හැබැයි ADA coin එක ඩවුන් වෙනවා. ඒ කියන්නේ වර්තමාන වටිනාකම $20යි. ඔයා නැවත ආයෝජනය කළ යුතු මුදල $70. $70ක් උනේ කොහොමද? මෙන්න මෙතනයි උනේ. හරිද? ආයෝජනය කළ මුදල $55යිනේ. $55 ඉඳලා දැන් ඔයාගේ වටිනාකම $20. ඒ කියන්නේ $35ක පාඩුවක් තියෙනවා. හරිද? $35ක පාඩුවක් නේ දැන් මෙතෙන්දි කිව්වා. ඔයාගේ පාඩුව වගේ දෙගුණයක් තමයි ඔයා නැවත coin buy කරන්න ඕනේ. රයිට්. 35 දෙකක් 70යිනේ. ඒ කියන්නේ ඔයා $55ක ගත්ත ADA coin ටික $20ක් වෙනකන් ඩවුන් වෙලා තියෙනවා. හැබැයි ඔයාට ආපහු $70ක buy කරනවා. රයිට්. ඊට පස්සේ $55කම ආපහු coin buy කරගෙන තියබ්බා කියලා හිතමුකෝ. ඔන්න දැන් හදිසියෙම මාකට් එක ඩවුන් වෙනවා. දැන් වටිනාකම $10යි. ඔයා $55ට ගත්ත ටිකේ වටිනාකම $10යි. හැබැයි මේ වගේ ගොඩාක්ම ලොස් වෙන්නේ නැහැ ස්පොට් එකේ. අපි මේ ලොස් වුණා කියලා හිතාගෙනනේ කරන්නේ. ඒතකොට මෙච්චරම ලොස් වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ අපි මේ මැනේජ්මන්ට් එක හදලා තින්න ඔයාට උඩරිම ලොස් එකක් වුණොත් ඒ ලොස් එකත් මැනේජ් කරගන්න විදියට. ඒතකොට පොඩි පොඩි ඩම්ප් එහෙම මේකට දැනෙන්නේවත් නැහැ. මනි මැනේජ්මන්ට් එක කියන සුපිරිම මෙතඩ් එක. 55 ඉඳලා $10 වැලියු එකක් වෙනකන් මාකට් එක ඩවුන් වුණොත් ඔයා $45ක ලොස් එකක් නේ. $45 දෙකෙන් ගුණ කරලා ඔයා නැවත coin එක buy කරනවා $90යි. මෙම නිසා මාකට් විශාල ලෙස ඩම්පුවත් ඔබට නැවත මිලදී ගැනීමට ඔබ ළඟ මුදල් ඉතිරි කරගත හැකිය. මෙලෙස ඔබ ළඟ රීබයි ෆන්ඩ් එකක් නොතිබුණහොත් ඔබට ඔබගේ පාඩුව ආවරණය කර ගැනීමට යම් කාලයක් බලා සිටීමට සිදුවේ. ඒ නිශ්චිත කාලයක් නොවන බවද මතක තබා ගන්න. අර මං කියපු කතන්දරේ. ඔයා බිට්කොයින් එක $30000 දී buy කරනවා. බිට්කොයින් එක $20000ට ඩම්ප් වෙනවා. හරිද? ඔයා ළඟ coin ටික තියෙනවා. ඔයා buy කරගත්ත coin ටික තියෙනවා. නමුත් ඔයාට profit එකක් ගන්න නම් බිට්කොයින් එක 30000ට වඩා වැඩි වෙන්න ඕනිනේ. එතකොට බිට්කොයින් එක 30000ට කවද යයිද කියලා අපිට කියන්න බෑනේ. ඒකට නිශ්චිත කාලයක් නෑ. සමහරවිට ඒකට මාසයක් යන්න පුළුවන්, මාස දෙකක් යන්න පුළුවන්, අවුරුද්දක් යන්න පුළුවන්. අන්න ඒක නිසා ඔයා මැනේජ්මන්ට් එකක් use කරන්න ඕනේ. right. ඊළඟ කාරණාව තමයි දැන් අපි ට්‍රේඩ් එකක් දානකොට මැනේජ් කරගන්න විදිය ගැන කල්පනා කරානේ. දැන් අපි ප්‍රොෆිට් එකක් ගන්නකොට කොහොමද ප්‍රොෆිට් එක ගන්නෙ? ප්‍රොෆිට් එක මැනේජ් කරගන්නේ කියලා අපි බලමු. රයිට්. ප්‍රොෆිට් මැනේජ් කරන ආකාරය. ආයෝජනය කරන මුදල පාඩුව ලබන කොටස කළමනාකරණය කරනවා සේම ඔබ ලබා ගන්න ලාභයද අනිවාර්යයෙන්ම කළමනාකරණය කරගත යුතුය. ඔයාට මේ ලංකාවේ තියෙන කිසිම පාඨමාලාවකින් මේ වගේ මැනේජ්මන්ට් එකක් නම් ගන්න බෑ. රයිට්. ඒ කියන්නේ දැන් ගොඩක් අය ට්‍රේඩ් එකක් දානකොට ඔයාගේ ෆන්ඩ් එක මෙන්න මේ වගේ කොටස් ගානකට වෙන් කරගන්න එක ට්‍රේඩ් එකකට මෙච්චරක් දාගන්න ඒ ඇති. එතනින් එහාට මැනේජ්මන්ට් එකක් නැහැනේ. අපි කියලා දෙනවා ඔයාගේ උඩරිම ලොස් ඒ කියන්නේ උඩරිම මාකට් එක ඩම්ප් වුණත් ඔයා මැනේජ් කරගන්න. ඊට පස්සේ ඔයා ගන්න ප්‍රොෆිට් එක තියෙනවනේ. අන්නේ ප්‍රොෆිට් එකත් මෙන්න මේ විදිහට මැනේජ් කරගන්න කියලා අපි මේ මැනේජ්මන්ට් එකෙන් ඔයාට කියලා දෙනවා. එලෙස නොවුවහොත් ඔබගේ සියලු මුදල් නැති වී යාමට ඉඩ ඇති බව මතක තබා ගන්න. right. ඔබගේ ප්‍රොෆිට් සෙල් කළ යුතු ආකාරය. ෆස්ට් ටාගට්. ඔබගේ එන්ට්‍රි පොයින්ට් එකට යම් තරමක් කෝඩින් ස්ටොප් ලොස් එක දාන්න. මොකද්ද මේ කියන්නේ? ඔයා මොකක් හරි පැටර්න් එකක් බ්‍රේක් වුණාම අපි හිතමු ට්‍රයැන්ගල් එකක් කියලා. ට්‍රයැන්ගල් එකක් බ්‍රේක් කියලා ඔයා ටාගට් කීපයක් තියා ගන්නවානේ. ෆස්ට් ටාගට් එකේදී ඔයා හිතමු ඔයා $1ට ADA coin එක අරගෙන ඔයා හිතනවා $1.1ට යනවා. ඊට පස්සේ $1.2ට යනවා, $1.3ට යනවා කියලා. හරිද? මුලින්ම $1.1ට ගියාට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා එන්ට්‍රි පොයින්ට් එකක් ගත්තනේ. කියනවා $1න් එන්ට්‍රි ගත්තනේ. $1.1ට ගියාට පස්සේ ඔයා කරන්නේ $1ේදී ස්ටොප් ලොස් එකක් දාන එක. ස්ටොප් ලිමිට් එකක් දාන එක. එතකොට ඔයා ආයෙත් මාකට් එක ඩම්ප් වුණොත් ඔයාට රිස්ක් එකක් නැහැ. හරිද? හැබැයි ස්පොට් එකේ නම් ස්ටොප් ලොස් දාන එකෙත් එහෙම ලොකු අවශ්‍යතාවයක් නැහැ. මොකද මාකට් එක ඩවුන් වුණොත් ඔයාට ප්‍රොෆිට් කරන අවස්ථාවක් තියෙනවා.
කමක් නැහැ. ඔයා ටාගට් යනකොට වාගේ ඔයා එන්ට්‍රි පොයින්ට් එකට ස්ටොප් ලොස් එකක් දාගන්න. හරිද? සෙකන්ඩ් ටාගට්. ඔබගේ ෆස්ට් ටාගට් එකට ස්ටොප් ලොස් එකක් දාගන්න. ඒ කියන්නේ ඔයාගේ සෙකන්ඩ් ටාගට් $1.1 දී ඔයා එන්ට්‍රි ගත්ත තැනට ස්ටොප් ලොස් එක දාගන්නවා. $1.2ට ගියාට පස්සේ ඔයා $1.1 දී ස්ටොප් ලොස් එකක් දාගන්න. ඒතකොට ප්‍රොෆිට් එකක් තියෙනවා. තර්ඩ් ටාගට් එකේදී සෙකන්ඩ් එකට ස්ටොප් ලොස් එකක් දාගන්නවා. ෆෝර්ත් ටාගට් එකේදී තර්ඩ් එකට ස්ටොප් ලොස් එකක් දාගන්නවා. හරිද? ඔය විදිහට ඔයාලට ස්ටොප් ලොස් දාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් හරියට බලලා හොඳ තැනදී ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. හැබැයි ලොකු ප්‍රොෆිට් එකක් නම් ගන්න හදන්න එපා. හරිද? ලොකු බලාපොරොත්තු තියා ගන්නත් එපා. ඕනකට වඩා කොයින් එකක් විශ්වාස කරන්නත් එපා. මොකද විශ්වාස කරන හැම දෙයක්ම හැමදාම අපිට විශ්වාසය තියන්නේ නැහැ. විශ්වාසය කවදාක කැඩෙනවා. ඒක නිසා බලාගෙන හරි පරිස්සම් වෙන්න ඕනේ කොයින් එකක් ට්‍රේඩ් කරද්දී. මොකද හරි භයානකයි මේ මාකට් එක. ඔයා කොච්චර මාකට් එකට ආදරය කරත් මොන කොයින් එකකට කොච්චර ලව් කරත් ඒක ඔයාලට ලව් කරන්නේ නැහැ. ඒක නිසා ෂේප් එකේ කරන ලව් එකක් කරන්න ඕනේ. හරිද? කරලා පැත්තකට වෙලා ඉන්න ඕනේ. රයිට්. සෑම විටම මුල් ටාගට් තුනට පමණක් අවධානය දෙන්න. සෑම විටම ඔබෙම ටාගට් තුනෙන් ලැබෙන ලාභය වෙන් කිරීමට වග බලා ගන්න. එවිට ඔබ ආරක්ෂිතයි. හැමතිස්සෙම මොකක් හරි ට්‍රේඩ් එකක් දාලා ටාගට් බලාපොරොත්තු වෙනවා නම් උපරිම ටාගට් තුනක් විතරක් තියාගන්න. ඊට වඩා නම් ටාගට් තියාගන්න එපා. රයිට්. එහෙම වුණාට පස්සේ ඔයා මේ මාකට් එක ඇතුළේ ගොඩක් සර්වයිවල් වෙනවා. සෑම විටම මෙම මැනේජ්මන්ට් සිස්ටම් එක අනුගමනය කරන්න. එමෙන්ම ලාභ ලබන විට තණ්හා වී නැවත විශාල ලෙස ආයෝජනය නොකරන්න. දැන් ඔයා මනි මැනේජ්මන්ට් ඔක්කොම යූස් කරලා ට්‍රේඩ් එකක් දාලා ට්‍රේඩ් එකෙන් ප්‍රොෆිට් උත් ගන්න. හරිද? ප්‍රොෆිට් අරගෙන අපරාධේ මම මෙතනින් ගැල්ලුවේ තව චුට්ටක් මාකට් එක අප් වෙයිනේ අප් වෙන නිසා මට තව ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියලා ඔන්න මනි මැනේජ්මන්ට් සතපාවට ගණන් ගන්න නැතුව දානවා ඔන්න ට්‍රේඩ් එකක්. දාලා ඔන්න මාකට් එක ඩවුන් වෙනවා ඔයා ලොස්ට් වෙනවා. හැමතිස්සෙම මාකට් එකේ වා ට්‍රේඩ් කරනකොට මනි මැනේජ්මන්ට් එක තමන්ගේ හොඳම මිත්‍රයා වගේ තියාගන්න ඒක තමයි ගොඩක්ම වටින්නේ. ට්‍රේඩ් කරන්නකෝ වශයෙන් ඔබට තිබිය යුතු වැදගත්ම දේ වන්නේ ඉවසීමයි. මැනේජ්මන්ට් එක යූස් කරනවා නම් ඔයාට ඒක ප්‍රැක්ටිකලි ට්‍රේඩ් කරනකොට තේරෙයි කොච්චරනම් ඉවසීමක් මේකට තියෙන්න ඕනේද කියලා. ඇත්තම කිව්වොත් මිනිස්සෙගේ ඉවසීම හැදෙන හොඳම තැනක් තමයි මේ ට්‍රේඩින් කියලා කියන්නේ. ට්‍රේඩින් කරනවා නම් ඔයාට ඉවසීම කියන දේ අග්‍රඵලයටම යන්න පුළුවන්. ඉවසන්න ගොඩක්ම පුරුදු වෙන්න ඕනේ. ඉවසීම නැති තැනත්තාට අප්පුවත් ලොස්ට් ඩවුන් වුවත් තවත් ලොස්ට්. ඒ කියන්නේ ඉවසීම නැති කෙනාට මාකට් එක අප් වුණත් ප්‍රොෆිට් ගන්න බෑ. මාකට් එක ඩවුන් වුණත් ප්‍රොෆිට් ගන්න බෑ. ලොස්ට් වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා අපි කියලා දුන්න දැනුමත් එක්ක මේ මනි මැනේජ්මන්ට් එක අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ. ගොඩක්ම ස්තුතියි. ඉතින් ඔන්න PDF එකෙන් ඔයාලට good luck කියලා තියෙනවා. හැබැයි ඔයාලට good luck වෙන්නේ මේ මැනේජ්මන්ට් එක යූස් කරනවා නම් විතරයි. අපි ඊළඟ ලෙසන් එකේදී ෆියුචර් මනි මැනේජ්මන්ට් එක ගැන කතා කරමු. එහෙනම් මේ ලෙසන් එකෙන් අපි සමුගමු.